හෙලෝ අපි දෙන්න බැංකොක් වල දවස් 5ක් පොඩි ටුවර් එකක් ගියා. ඒ ගැන පොඩි බ්ලොග් එකක් තමයි මේ අරන් එන්නේ. අපි එයාපෝට් එකට ගියා රෑ 8 වගේ වෙනකොට චෙක් ඉන් වෙලා ඊට පස්සේ අපි වීසා එකකින් පොඩ්ඩක් කෑවා බඩගින්න නිසා. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලන්ට කන්න එපා කියලා. මොකද මාර ගණන් ඒක ඇතුලේ කෑම. අපි යන්නේ එයා ඒෂියා ෆ්ලයිට් එකක බජට් එයාලයින් එකක්. ඒක තමයි හොඳ. මොකද ශ්‍රී ලංකන් හරි මොකක් හරි වෙන එයාලයින් එක ගන්න ගියොත් එක්කෙනෙක්ට මං හිතන්නේ ටිකට් ප්‍රයිස් එක රුපියල් 20000ක 30000ක විතර වෙනසක් එනවා. ඒක ඉතින් අපරාධේ පැය 3ක 3:00මාරක ගමනකට එහෙම යන එක. අපිට ඇත්තට මේ ආයේෂියා තියෙන එක සෑහෙන්න හොඳයි. ඕගොල්ලන්ට පේනවා ඇති ලොකු ස්පේස් එකක් නැහැ සීට් අතරේ. ටිකක් අමාරුයි ඉතින් ඒ වුණාට කමන්නේ. ෆ්ලයිට් ෆුඩ් ඕඩර් කරා. අපි ආසයි ෆ්ලයිට් ෆුඩ් try කරන්න. ඒ නිසා සහ ඉතින් කන්න පෙරේත නිසා අපි ඕඩර් කරා. එතන අපි ඕඩර් කරේ නැත්නම් අපිට වතුර බෝතලයක්වත් හම්බෙන්නේ නැහැ. ඒකත් සල්ලි දීලා ගන්න ඕනේ. කලින්ම අපි ඕඩර් කරපු නිසා අපිට හම්බුණා වතුර බෝතලයක් එහෙම ෆ්‍රී. කලින්ම ඕඩර් කරා කියලා කියන්නේ ටිකට් එක බුක් කරනකොට කෑම එක සිලෙක්ට් කරන්න. ඒකට පොඩි ගාණක් ඇඩිෂනලි ඇඩ් වෙනවා. පැය 3:00මාරක ගමනක් නිසා ඉතින් කෑම ඕනෙත් නැහැ. හැබැයි ඉතින් අපි කෑවා. ඊට පස්සේ ඉතින් නිදාගත්තු එක තමයි කරේ. ඊළඟට විශේෂයෙන් කියන්න අපි දෙන්න මේ මුළු ට්‍රිප් එකම තනියම ප්ලෑන් කරේ. තනියම ටිකට් බුක් කරේ. කිසිම කාගේවත් උදව්වක් නැතුව. තනියම ෆ්ලයිට් එකක් බුක් කරගෙන තනියම ටුවර් එකක් ප්ලෑන් කරන විදිය ගැන වීඩියෝ එකක් ඕනනම් මම ඉස්සරහට අරගෙන එන්නම්. ටිකට් ප්‍රයිස් ඔක්කොම හොටෙල් ප්‍රයිසස් සේරමත් එක්ක ඇත්තටම ගොඩාක් ලාභයි මට හිතෙන්නේ. එහෙම බුක් කරගෙන යන එක ඒජන්සි එකක් through යන්නේ නැතුව. හැබැයි ඒක තමන් තමයි තීරණය කරන්න ඕනේ ඒජන්සි එකක් through යනවද තනියම ප්ලෑන් කරනවද කියන එක. හැබැයි අපේ අම්මලා තාත්තලා වගේ වයස අය නම් ඒජන්සි එකක් through යන එක තමයි හොඳ. මේ කන් නෑ දැන් මේ වෙලාවේ ඇත්තටම. මට හොඳට මෙම්බරිස්සාව. එයාස කන් දෙක හොඳට මඟුල් වෙලා කිසි දෙයක් ඇහෙන්නේ නෑ. එයාස පයිලට් කියනවා මේකෙන් බහින්න එපා කියලා. පුළුවන් ගටිය මගින් බහගන්න. එතනේ මම කියන්නේ අපිට පයිලට් පොඩ්ඩක් ඉන්න කිව්වා කියලා. මොකද අපි කලින් ෂෙඩියුල් ටයිම් එකට වඩා කලින් අපි ලෑන්ඩ් කරා. ඒ නිසා එයාලා ටයිම් එක වෙනකම් පොඩ්ඩක් තියාගෙන හිටියා බහින්න දෙන්නේ නැතුව. අපි ගියේ බජට් ට්‍රිප් එකක් නිසා අපි පුළුවන් තරම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තමයි යූස් කරන්න ප්ලෑන් කරේ. ඒ නිසා අපි එයාපෝට් එකේ ඉඳන් බැංකොක් වලට ගියේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ. උදේ 6ට එයාපෝට් එකකින් එළියට බහලා ඒකේ දකුණට හැරිලා ටිකක් එනකොට තියෙනවා බස් ස්ටෑන්ඩ් එක. ඒකේ මේතනට එනවා තව ටිකකින් A3 කියන බස් එක. ඒකේ තමයි අපි බැංකොක් සිටි එකට යන්න ඕනේ. බස් එකේ අපිට යන්න තිබ්බේ විනාඩි 40ක් වගේ තමයි බැංකොක් සිටි එකට අපේ හොටෙල් එකට. පොඩි වියදමක් තමයි එකට යන්නේ. මේ අපි එකෙන් බහලා පොඩක් පාර පරිහින තිබ්බා එහා පැත්තට ඒ පඩිපෙළේ නැගලා යන ගමන් ලගේජ් එක උස්සගෙන ඊළඟට අපි හොටෙල් එකට ගිහිල්ලා අපි උදේ 9 වගේ විදිහට හොටෙල් එකට ගියා. හැබැයි අපිට චෙක් ඉන් එක තිබ්බේ දවල් 2ට නිසා අපි ලගේජස් හොටෙල් එකේ එතන ලොබි එකේ තියලා පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා. බැංකොක් ටුවර් එකේ ඊතර වීඩියෝස් ටික ඊළඟට අරගෙන එන්නම්. thank you හැමෝටම bye bye.